ඔබව සාදරයෙන් පිළිගන්නවා ලඝු ගණක පාඩම සඳහා. ලඝු ගණක ගැන කතා කරද්දී අපට කතා නොකරම බැරි මාතෘකාවක් තමා දර්ශක කියන්නේ. ඒ මොකද කිව්වොත් දර්ශකයක් ලඝු ගණකයක් ලෙසද ලඝු ගණකයක් දර්ශකයක් ලෙසද ලිවිය හැකි වීම නිසායි. අපි පළමුවෙන්ම බලමු දර්ශකයක් ලඝු ගණකයක් බවට පත් කරගන්නේ කෙසේද කියලා. අපි කියමු ඒ පාදයේ B වන බලය සමානයි C කියලා. මේ සම්බන්ධතාවයම අපට ලඝු ගණකයක් ආකාරයෙන්ද ලියන්න පුළුවන්. එතකොට අපට කියන්න පුළුවන් ඒ පාදයට C හි ලඝු ගණකය සමානයි B කියලා. මේ දෙන්නගෙන්ම කියවෙන්නේ එකම දෙයි. හැබැයි එයාලගෙන් ලැබෙන ප්‍රතිඵල නම් වෙනස්. පළවෙනි ආකාරයේදී A හා B යනු C ලබා ගැනීමට උපකාරී වන පද දෙකයි. දර්ශකයෙන් සිදු කර දෙන්නේ එයයි. දෙවෙනි ආකාරයේදී ඔබ ඒ පාදය දන්නවා සහ එහි කුමක් හෝ බලයක් ඔබට C ව ලබා දෙනවා. එමගින් ඔබට B ව හොයාගන්න පුළුවන්. එයින් ඔබට තේරෙනව නේද එකම පිළිතුර ක්‍රම දෙකකින් ලබාගෙන ඇති බව. දැන් මම ඔබට ඉදිරිපත් කරන්න යන්නේ ලඝු ගණක පිළිබඳ නීති කිහිපයක්. සැබවින්ම ඔබට අසහිතේවි. ඇත්තෙන්ම එම නීති ඉහත සම්බන්ධතා මතයි ගොඩනැගෙන්නේ. එනම් මේ සම්බන්ධතාවය හා අනෙකුත් දර්ශක නීති සමගයි. ඒ අතුරින් පළවෙනි එක තමයි ලඝු B පාදයට මෙහි B කියන්නේ ඕනෑම පාදයක්. හොඳද? ඉංග්‍රීසියෙන් පාදයට කියන්නේ බේස් කියලානේ. ඒක නිසා අපි පාදය සඳහා B අකුර යොදාගමු. ලඝු B පාදයට කැපිටල් A එකතු කිරීම ලඝු B පාදයට කැපිටල් C. මතක තියාගන්න මෙහි ලඝු ගණක දෙකේම පාදය සමානයි. ඒක සමානයි ලඝු B පාදයට A වාරයක් C. හොඳයි. මොකක්ද මේකේ තේරුම? කොහොමද මේ අපිට භාවිත කරන්න පුළුවන්? අපි පොඩි උදාහරණ කිහිපයක් මගින් මේ ගැන කතා කරමු. බලන්න මේ උදාහරණය දිහා. ලඝු දෙකේ පාදයට 8 ධන ලඝු දෙකේ පාදයට 32. ඉහත ප්‍රමේයයට අනුව මේ සමාන වෙන්න ඕනේ අපි මේ නීති විශ්වාස කරනවා නම්. ලඝු දෙකේ පාදයට මොකක්ද? ඔව්. දීලා තියෙන සම්බන්ධතාවය අනුව ලඝු දෙකේ පාදයට 8 වරක් 32යි. 8 වරක් 30 කියන්නේ 240යි. ඒකට තව 16ක් එකතු කළා නම් හරිනේ. එතකොට 256යි. දැන් අපි මේක තවදුරටත් සුළු කරලා බලමු. මේ සාධනය කිරීමක් එහෙම නෙමෙයි. හොඳද? එහෙත් එය තර්කානුකූල ඉදිරිපත් කිරීමක්. දැනට අපි මෙහි අපේ පළමු නීතිය භාවිත කළා. බලමු එය නිවැරදිද කියලා. ලඝු දෙකේ පාදයට 8. දෙකේ කීවෙනි බලයද 8 කියන්නේ? ඔව්. දෙකේ 3 වෙනි බලය තමයි 8 කියන්නේ. හරිනේ. එහෙනම් මෙතන මේ පදය සමානයි 3යි. හරිද? ඒ කියන්නේ ලඝු දෙකේ පාදයට 8 සමානයි 3යි. දෙකේ කීවෙනි බලයද 32 වෙන්නේ? අපි දන්නවා දෙකේ 4 වෙනි බලය නම් 16යි. එහෙනම් දෙකේ 5 වෙනි බලය තමයි 32 වෙන්නේ. එහෙනම් දෙවෙනි පදයේ අගය වෙන්නේ 5යි. දෙකේ කීවෙනි බලයද 256 වෙන්නේ? ඔබ දක්ෂයෙක් නම් ඒ ඉක්මනින් ලබා ගන්න පුළුවනි. එහෙම නැත්නම් ප්‍රථමක සාධක වලින් බෙදලා හොයාගන්නත් පුළුවන්නේ. එහෙමත් නැත්නම් දෙකේ ගුණාකාර වලින් ගන්නත් පුළුවන්. මම දැන් ගුණ කරන්න යන්නේ නැහැ. ඒ 8ක් බව මම දන්න නිසා. මොකද මම දන්නවා 3යි 5යි එකතු කළාම 8ක් කියලා. එහෙනම් දකුණු පැත්තේ අගය 8යි. එහෙනම් වම් පැත්තේ අගයන් දෙක වන 3ට 5ක් එකතු කළාම දකුණු පැත්තේ අගයට එනම් 8ට සමානයි.
ඔබට මේක විද්‍යාවක් වගේද පෙනෙන්නේ? එහෙම නැත්නම් ඒක ප්‍රත්‍යක්ෂයි කියලා හිතනවද? මෙය ප්‍රත්‍යක්ෂ දෙයක් කියලා හිතන ඔබ මෙහිමත් කල්පනා කරයි. 2/3 බලය වාරයක් 2/5 බලය සමානයි 2/3 බලයට කියලා. මේ දර්ශක නීතියක් බව ඔබ දන්නවනේ. මේකම සමාන වෙනවා 2/8 බලයට. ඇත්තෙන්ම මෙයම තමයි අපි ඉහතදිත් කළේ. දකුණු පැත්තේ කැපිටල් A කියන්නේ 2/3 බලය වාරයක්, C කියන්නේ 2/5 බලය. වම් පැත්තේ ඒවයි එකතුවයි තියෙන්නේ. ලඝු ගණකවල තියෙන විශේෂත්වය තමයි මුලින් ඒ ඔබට හිතාගන්න බෑ වගේ නේද? එහෙත් ඔබ එය සාධනය කළාම එහි සත්‍යතාව වැටහෙනවා. ඒත් මම මෙහිදී සාධනය කළේ නෑ නියමාකාරයෙන්. අපි උදාහරණයක් මගින් එහි සත්‍යතාව පැහැදිලි කළා පමණයි. එමගින් ඔබට පැහැදිලි වුණා මේ නීතිය අපට භාවිත කළ හැකි සත්‍ය එකක් බව. එනම් සමාන පාද සහිත දර්ශක දෙකක් ගුණ කළොත් අපට ඒවායේ බලයන් එකතු කරන්න පුළුවන්. ඒ වගේම තමා සංඛ්‍යා දෙකක ගුණිතයේ ලඝු ගණකය සමාන වෙනවා. එම එක් සංඛ්‍යාවේ ලඝු ගණකවල එකතුවට. මේ එය දර්ශක ආකාරයෙන් ඉදිරිපත් කරන ආකාරයයි. අපි තව නීතියක් ගැන කතා කරමු. ඒකත් කලින් එක වගේමයි. ලඝු B පාදයට A ඍණ ලඝු B පාදයට C සමානයි ලඝු B පාදයට A බෙදීම C. අපිට ආයෙත් උදාහරණ මගින් පැහැදිලි කරගන්න පුළුවන්. මම 2 පාදයට ගන්නේ එය ඔබත් මමත් දන්න පහසුවෙන් බලයන් වල අගයන් ලබා ගන්න පුළුවන් සංඛ්‍යාවක් නිසායි. අපි මෙහිදී වෙන පාදයක් ගනිමු. 3 පාදය. හොඳයි. ලඝු 3 පාදයට කියන්න බලන්න අගයක්. ලඝු 3 පාදයට 9න් 1. ඍණ ලඝු 3 පාදයට 81 සමානයි. අපි මේ නීතිය යොදාගත්තොත් ලඝු 3 පාදයට 9න් 1 බෙදීම 81 කියන්නේ 9න් 1 ගුණ කිරීම 81න් 1. මම භාග සංඛ්‍යා දෙකක් ගත්තේ මගේ උදාහරණය සඳහා. ගැටලුවක් නෑ නේද? හොඳයි. ඉදිරියට යමු. සමානයි 9 වරක් 80 සමානයි 720යි. ඒකට තව 9ක් එකතු කළාම 729යි. හරිනේ. එතකොට ලඝු 3 පාදයට 729න් 1යි. දැන් මට කියන්න 3 කීවෙනි බලයද 9න් 1 වෙන්නේ? 3 වර්ගය සමානයි 9යි. හරි. අපි දන්නවා 3 වර්ගය සමානයි 9යි නම් 3 ඍණ දෙවන බලය සමානයි 1 යට 9ට. හරි නේද? එහෙනම් පළමු පදය සමානයි ඍණ 2ට. ඊළඟට ඍණ 3 කීවෙනි බලයද 81 කියන්නේ? අපි දන්නවා 3 තුන්වෙනි බලය සමානයි 27යි. එහෙනම් 3 හතරවෙනි බලය තමයි 81 වෙන්නේ. අපිට දැන් වම් පැත්තේ ඍණ 2යි ඍණ 4යි තියෙනවා. ඍණ 2යි ඍණ 4යි සමානයි ඍණ 6යි. දැන් අපි බලන්න ඕනේ 3 ඍණ 6 වෙනි බලය සමානයිද කියලා. 1 යට 729ට. එහෙනම් මගේ ප්‍රශ්නය තමයි 3 ඍණ 6 වෙනි බලය සමානද කියලා 1 යට 729ට. මේකෙන් අපිට ගන්න පුළුවන් 3 6 වෙනි බලය සමානයි 729 කියලා. අපි කලේ අගයන් දෙකම ධන දර්ශක ලෙස ලියපු එකයි. ඍණ දර්ශකවල ප්‍රතිලෝමයනේ. අපිට දැන් 3 6 වතාවක් ගුණ කරලා බලන්න පුළුවන්. ඒත් ඒක ටිකක් අමාරුයි වගේනේ. අපි මෙහෙම ලිව්වොත් 3 තුන්වෙනි බලය වාරයක් 3 තුන්වෙනි බලය සමානයි 27 වාරයක් 27 කියලා. ඔබ දන්නවා 27 වර්ගය 729යි කියලා. විශ්වාස නැත්තම් ගුණ කරලා බලන්න. එහෙනම් පිළිතුර හරි නේද?
වම් පැත්ත සමානයි දකුණු පැත්තට. තවත් ලඝු ගණක නීති ගැන ඉදිරියේදී ඉගෙන ගනිමු.